ඔන්න අද ගැන තියෙන්නේ. අතේ තියෙන පොඩි බජට් එකකට සෙට් වෙන සුපිරි ෆෝන් එකක්. ඉතින් අපි බලමු මොකද්ද මේ ෆෝන් එක. මේ ෆෝන් එක ඇතුලේ තියෙන ෆීචර්ස් මොනවද? මේ සේරම අපි වීඩියෝ එක ඇතුලේ කියලා කතා කරමු. දැන්ම පල්ලේ තියෙන subscribe button එක ක්ලික් කරලා bell එක all press කරලා තියාගන්න. අපි යන් වීඩියෝ එකට. ඉතින් ඔන්න අද ගැනත් තියෙන්නේ දැන් Redmi A5 ෆෝන් එකක් ගන්න. ඉතින් මම මේ Redmi A5 ෆෝන් එකේ සේරම ඩීටේල්ස් ටික දැන් කියාගෙන යන්නම්. මුලින්ම අපි ගැන තියෙන එකේ බ්‍රෑන්ඩ් එකේ නම තමයි Redmi A5. හරිද? ඉතින් මේ ෆෝන් එක ඕගොල්ලන්ට සමන රුපියල් 27000ක වගේ පොඩි බජට් එකකට ගන්න පුළුවන් සුපිරිම ෆෝන් එකක්. මේක මම නම් එක වෙලාවට රෙකමන්ඩ් කරන්න ඇති හොඳම දේ තමයි කැම් එක. මොකද මේ කැම් එකක් බලාගෙන ගන්න කෙනෙක් නම් මේ ෆෝන් එක යූස් කරන්න ගන්න එපා. හැබැයි මේක පෝර්ට්‍රේට් ෆොටෝ වල නම් සුපිරි. මම පෝර්ට්‍රේට් ෆොටෝ ටිකක් ගහපියා මෙතන දාන්නම් දැන්. ඉතින් ඒ වගේ තමයි මේ ෆෝන් එක ඔයාලට ස්පීඩ් එකකින් ගත්තොත් මේක සාමාන්‍ය 120 Hz ඩිස්ප්ලේ එකක් ඇතුළත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ RAM එක 4GB අපිට හම්බෙන්නේ. අපිට මේක external මේක 8GB එකෙන් තව වැඩි කරගන්න පුළුවන්. මෙගාපික්සල් 32 කැම් එකක්. ඒකට AI dual camera කියලා තියෙනවා. හැබැයි මේකේ එක කැම් එකක් fake. හරිද? මේක එක කැම් එකයි වැඩ කරන්නේ. මේ real තත්ත්වය කතා කරන්නේ. ඒ වගේම තමයි මේකේ බැටරි ගත්තොත් එහෙම milliampere 5200ක් තියෙනවා. මේකට mobile එකයි ඊට පස්සේ මේකත් එක්ක අපිට හම්බෙන tempered එක power chargers, cables ඒ ටික අපිට මේකට හම්බෙනවා. ඉතින් මේ වගේ තමයි මේක dual sim. ඒ වගේම තමයි මේක අඟල් 6.8ක ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේක ගේම් ගහන කෙනෙක් වගේ නම් සුපිරියටම ගැලපෙනවා. ඉතින් බලමුකෝ මෙහෙම ඒ වගේම තමයි මේක day to day games වලට ගොඩක් හොඳට ගැලපෙනවා. ඉතින් එතන තමයි මේක ගත්තොත් එහෙම අපිට අර හොඳ RAM එකක් තියෙනවා. ඒකට හොඳ refresh rate එකක් තියෙනවා. හින්දා අපිට ගේම් එකක් lag නොවි අපිට හොඳට play කරන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද මේ box එකෙන් phone එක එළියට අරගෙන මේකේ තියෙන්නේ මොනවද කියලා. Quiero desacatarme contigo, papi. Perder el control contigo, papi. Dime, dime, yo te digo, papi. Ay, papi, ay, papi. Dime qué es lo que pasa. Vente pa' mi casa. Yo te espero sin nada. Dime qué es lo que pasa. Yo quiero desacatarme contigo, papi. Perder el control contigo, papi. Dime, dime, yo te digo, papi. Ay, papi, ay, papi. Me la fama. Solo pienso en ti, siento que soy. ඉතින් ඒ වගේම තමයි මේ ෆෝන් එකත් එක්ක අපිට හම්බෙනවා transparent back cover එකක්. හරිද? දැන් මේකට attach කරගමු. ඉතින් ඔන්න back cover එක attach කරගත්තා. හරි. දැන් අපි බලමු මේ ෆෝන් එකේ මොනවද තියෙන effects ටික. ඉතින් තමයි මෙතනින් අපිට හම්බෙලා තියෙන power button එක. එතන අපිට fingerprint එකක් තියන්න පුළුවන්. ඊළඟට තමයි අපිට මෙතනින් volume අඩු වැඩි කරන එක හම්බෙලා තියෙනවා. ඊළඟට තමයි උඩින් අපිට speakers හම්බෙලා තියෙනවා. අපිට අර Samsung වල වගේ යටින් හම්බෙන්නේ නැහැ. උඩින් හම්බෙන්නේ. ඊළඟට අපිට යටින් හම්බෙලා තියෙන type C port එක, headphone out එක, ඊට පස්සේ mic එක. ඒ ටිකත් එක අපිට මේ පැත්තේ හම්බෙලා තියෙනවා SIM එක. ඉතින් ඒ ටික තමයි අපිට මේකට හම්බෙලා තියෙන්නේ. ඉතින් මෙතන උඩින් අපිට selfie cam එක හම්බෙලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට main cam දෙක හම්බෙලා තියෙනවා. මේකේ මේ cam එක fake cam එකක්. ඉතින් මෙතන අපිට flash එක හම්බෙලා තියෙනවා. මෙතනින් අපිට brand එක ගහලා තියෙනවා phone එකේ. මේ ටික තමයි මෙතන හම්බෙලා තියෙන්නේ. ඒ වගේම තමයි කියන්න බැරි නම් මේ phone එකේ විශේෂත්වයක් තියෙනවා. මෙතන මේ තියෙන නිකන් අර plastic වගේ ටික එකක්. ඒ කියන්නේ මහා මුතුම පොඩි තියෙනවා. කියන්නේ මේක ප්ලාස්ටික්ෙන් ප්ලාස්ටිකුත් නෙමෙයි හරි අමුතුම ෂයින් එකක් තියෙන්නේ. හරි ලස්සනයි. දිලිසෙන සුළු ස්වභාවයක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ ෆෝනේ ඩිස්ප්ලේ එක. ඉතින් ඔයගලන්ට ඉතින් මේකේ රිෆ්‍රෙෂ් රේට් එක පේනවා. ඉතින් ඔන්න ඔයාලට දැන් මම පෙන්නන්න හදන්නේ මේකේ කොහොමද ස්පීඩ් එක කියලා ෆෝන් එකේ. ඉතින් තමයි යාළුවෝ බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි යාළුවෝ මම ඔයගොල්ලෝ කිව්වේ මේ කැමරා එක ගැන. මේ දෙන මේ කැම් එක. මේකේ සාමාන්‍ය පෝර්ට්‍රේට් ෆොටෝස් හොඳයි. මේ ගත්තොත් එහෙම. ඉතින් ඒ වගේම යාළුවනේ අපි මේක වීඩියෝස් වල ගියාට පස්සේ මෙතන තියෙනවා 1080p 30 fps එක විතරයි මේක රෙසොලුෂන් අපිට සපෝට් කරන්නේ. ඉතින් ඔයාලට මේක සාමාන්‍ය වැඩකට නම් යූස් කරන්න පුළුවන්. ඉතින් අවුලක් නැහැ. හැබැයි මේක ලොකු වැඩකට නම් මම එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් 6x වල ගන්න තියෙනවා zoom rate එක. මේක කැමරා අතින් නම් මම රෙකමන්ඩ් කරන්නෙම නැති ෆෝන් එකක්.
ඉතින් තව මේකේ අල්ට්‍රා HD එකක් තියෙනවා. ඉතින් තව ගත්තොත් portrait night time place එක තියෙනවා. time place. ඉතින් ඔන්න අද ගෙනාවේ Redmi A5 ෆෝන් එකේ review එකක්. ඉතින් මේ ෆෝන් එක ගැන ඔයාලට බේසික් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් තමයි මේ වගේ රුපියල් 27000ක් වගේ පොඩි බජට් එකකට මේ වගේ හොඳ ෆෝන් එකක් ඔයගොල්ලෝ ගන්න පුළුවන්. මේක ඉතින් තමයි මේක day to day games වලට සුපිරියට මැච් වෙන ෆෝන් එකක්. ඉතින් ඔයාලට මේ වගේ ෆෝන් එකක් ඕනෙම ෆෝන් ෂොප් එකකින් ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔයාලට මේ ෆෝන් එක ගැන තව හරි දේවල් දැනගන්න ඕනේ. ඒ සේරම පල්ලේ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ මැසේජ් එකක් විතර දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේ තමයි අපේ YouTube channel එකට අලුතින්ම නේද join වෙන්නේ. පල්ලේ තියෙන subscribe button එක click කරලා bell එක all press කරලා තියාගන්න. ඉතින් තමයි ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වගේ හිතුණා නම් දැන්ම පල්ලේ තියෙන like button එක press කරලා වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් කරන් රසිදු ඊට YouTube channel එකෙන් අපි ආයෙ සැරයක් හම්බෙමු. Dime, dime, yo te digo, papi, ay papi, ay papi. Dime qué es lo que pasa, vente pa' mi casa, yo te espero sin nada. Dime qué es lo que pasa, yo quiero desatarme contigo, papi, perder el control contigo, papi. Dime, dime, yo te digo, papi, ay papi, ay papi. Me la fama, solo por sentir siento que soy mala, que no me aguanto de nada. Dime si vienes.